ඇන්ජා තාත්තගේ කාර් එක ගත්තනේ. ඔකට දෙන්නේ නැහැනේ කාර් එක. මේ ඇන්ජා කතාවනේ. කාර් එක දෙන්නේ නැහැනේ. කාර් එක ගත්තා. හරිද? බෙදා ගන්න ඕනේ. කාර් එක අරගෙන දැන් ඉතින් අපේ ගෙදරනේ ආවේ. මං අරන් ආවේ මට. ඌට ලයිසන් ඌට නැහැ ඉතින්. ලයිසන් නැවිලා අපේ ගෙදර ලයිසන් නැද්ද ඌට? ලයිසන් තියෙනවා. ලයිසන් තිබ්බට බෑනේ බං ඉතින් ඌට මචං තනි පාරේ අරන් යන්න පුළුවන් වාහන දකින්නකොට බය වෙනවා. ඒක ඉතින් ඒක බෑ. ඒක හරියන්නේ නැහැ. ඔක එලප්පා. ඔය වගේම ලෙඩ එකක් හිටියා මචං මාත් එක. උනාට මං මේකනේ බං සීන් එකනේ. වාට් ඒක කියපන්. ආයෙක පස්සේ කියපන්. ඒක පොම් පස්සේ කියන්න. මාත් එක මෙන්ටල් හොස්පිටල් එකේ ජරි. මාත් එක කිව්වා. උට මචං මාත් එක්ක ඉඳලාම අන්තිමට වැඩිලා ගියා. ඌ මචං මේද. දන්තුරේ නේද? මේ රටේ එනවනේ ටිකට. උඹේ අරගෙන මගේ ක්‍රිකට් ටීම් එක. ඒකත් කියනවා. ඒකත් කියනවා. ඊට පස්සේ ඇන්ජා මචං උන්ට මචං මේකයි බං ඒක ලෙඩක් කියන්නත් බෑ. උන්ට වාහන දකින්න විතරනේ. දැන් කෑලියෙම දකින්නකොට ඒකට බය වෙන්නේ. ඒ ඌ ඒක දෙන්නනම් දෙන්න ප්ලේන් බෑනේ. ඌ මේකනේ බං පයිලට් නේ දැන්. අහසෙනේ බං හැම වෙලේම අහසෙනේ ඌ සැරිසරන්නේ. බඩ මතකද ඌ අර දැන් අපි ඉගෙනගෙන ඉද්දි ඕන් යනවා සී ප්ලේන් එකක් යනවා. අතින් මෙහෙම තට්ටුවක් දාන ඔහොම තට්ටුවක් දාන. ඊට පස්සේ කියනවා උන්ටකින් පාරේ මචං දැන් පයිලට් කෙනෙක්ට මචං පාරේ ගෙනියනවා කියන්නේ එන්න ගේමන්නේ. අහසේ නෑනේ බං. අහසේ තටු දෙක වදින්න පුළුවන් පාරේ යද්දි. ප්‍රශ්න කොටයි. කාර් එක වුණත් එනකොට ඌ තටු දෙකක් තියෙනවා කියලා හිතන්නේ. එහෙම හිතනකොට බය හිතෙනවා. ඔව්. ඊටසේ අපේ ගෙදර වාහනේ වැදුණා. මං උඩරනේ දාලා තිබ්බේ අපේ පොඩි කාර් කන්ද තියෙන ගන්නනේ ගේලන්නේ. පොඩි මේකේ ක්ලච් බැලන්ස් පුරුදුනා. ඊපස්සේ ඌ ගිහිල්ලා හරවලම දුන්නද? හරවලා දාලා මූ රවුමක් ගහලා රිවර්ස් එකට ගහලා දීලා. මම කිව්වා මේ පඬිතයා රිවර්ස් කරනවා. මූ කියලා ඇතුලේ මට වැඩේනේ. අපේ වැඩේ කරමු ගිහිල්ලා මේ දැන් ඕක ඇටි කියොත්. හරියට මම ඉන්න පොඩ්ඩක් ක්ලාස් බැලන්ස් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. ක්ලාස් බැලන්ස් නෑ. ක්ලාස් බැලන්ස් නෑ. ඒ ක්ලාස් බැලන්ස් කොහොමද හරි මූ රිවර්ස් කරලා මචං මූට මතකයි. කොහොමද ඉතින් මං යම් කරන්නේ? පේන්නේ නැතුව ගිහිල්ලා හැප්පිලා. හරුනේ හැප්පුවා. හැප්පිලා කාර්යය. හරුනේ හැප්පුවා. ඔතන ඉන්ෂුරන්ස් කෝල් කරන්න බෑනේ බං. අපේ ගෙදර ඊට පස්සේ කේස් යනවා. මට කේස් යනවා. ගේ ළඟට ගිහින්. ආවුන්ගේ ගෙදරට ළඟට ගේ ළඟට ගිහිල්ලා මුසුදු මල්ලිලා කට්ටිය පොඩ්ඩක් අර කණුවක් මේ හදලා කාලේට ඈ ගල්ලේ කඩපු ගලුත් එතනම දාලා. පොඩ වෙලාවට ලහිනුවට මතක් වෙලා ඒ ගල් ටික අයින් කරා. ඊට පස්සේ මේව කළා ගල හොඳට අර සූර්ලා වදින පාර ගෝල පාරල් ළඟට තියලා තාත්තට කෝල් කරලා ඉස්සල්ලාම තාත්තා ගත්තම බෝල් එකක් අරගෙන ගියා. බෝලයක් කරගෙන ගියා. බෝල් එකක් අරගෙන ඊට මචං එතන හිටිය එකෙක් කියනවා ඌ එන ප්‍රශ්නේ මචං ඇයි බං අර පොට්ටික විකුණන්නේ ඔය මොන ඈ ඔව් විකුණන්නේ නැත්තේ ඇයි බං කියලා. දැන් ප්‍රශ්නේලා කියන්නේ අනාරුට මහකන්න වෙලා පොට්ටික විකුණන්නේ නැත්තේ කනේ බං රුපියල් 60ක් ගන්න දෙයක් ඊට පස්සේ මචං ඔන්න ඔයගොල්ලෝ ඉන්ෂුරන්ස් කෝල් කරා. සිංහල භාෂාවල දා ඒක අවරන්නේ. ඔව් ඒකේ උඹයිනව මචං ඉන්ෂුරන්ස් කෝල් කරනකොට දෙමළ භාෂාව සඳහා අංක 2 සිංහල භාෂාව සඳහා අංක 1 ඇක්සිඩන්ට් එකට මචං එහෙම කතා කරන්න ඕනේ. ඉතින් කතා කරලා තැනක් කියලා ඔක්කොම හරි. මූගෙන් දැන් අහනවලු ඉන්ෂුරන්ස් කාර්යය කොහෙද ඇප්පුනේ කියලා කිව්වා. කොහෙද කියලා ඉන්ෂුරන්ස් කාර්යයට කියනවලු. කොහෙද අපේ මුල්ගම්පල ගෙදර කියලා. අපේ මුල්ගම්පල ගෙදර කියලා. කෝල් එකේ හොට්ලයින් එකට. හොට්ලයින් කියන්නේ හොට්ලයින් එකට. ඒක ඔක්කොම කොහොම හරි කරලා මචං දැන් හරි ආගෙන ඉන්ෂුරන්ස් කාර්යය එන්න කලින් කිව්වා එහෙම කියපන් ඔබ අපි කිව්වා ඔබ නේද අයින් කරලා තියෙනකොට අයින් කරලාම කාර් එක අයින් කරලා තියෙනකොට ලොරියක් ආවා. නැත්තම් ඒ ඕනෙත් නෑ. ඔබ එනකොට ඔහොම කාර් එකේ එතන පාරක් තියෙනවානේ. පාරට රිවර්ස් කරා මම කනුව දැක්කේ නෑ හැප්පුණා. හරියම කියපන්. ඊපස්සේ මචං ඔන්න ඉන්ෂුරන්ස් කාර්යය ආවා. ජර්මන් විතරයි හිටියේ. ඉන්ෂුරන්ස් කාර්යය ඇවිල්ලා මොකද උනේ මල්ලි? මේ වුණා කියලා නෑ. මොකද උනේ කියලා ඉස්සලාම ඇහුවේ නෑ. ඉතින් මල්ලි මෙහෙම කියලා ෆොටෝ ගහුවා. ඌ හැමතැනම ෆොටෝ ගහලා මේක කරලා ඇප්ලිකේෂන් එක ෆිල් කරන් දුන්නා. හා ඇප්ලිකේෂන් එක දුන්නා. ප්‍රියතුගාගේ නම. මූ දැන් මාන්ජෝ සමර මොකද්ද කියලා කියන නම. වාහන අයිතිකරුගේ නම. මුගේ තාත්තගේ නම දැන්. මචං පාදින් තියෙන වන්දයන් ප්‍රියතුරු සහ
වාහන අයිතිකරුවෝ අතර ඇති සම්බන්ධතාවය. ඒ වගේම මොන දේවල් පියපුතු නේද? පියපුතු සමස්තය. දැන් දාලා මචං දැන් ඔක්කොම ඉවරයි. ඉතින් ඔක්කොම බාර දීලා හරි මල්ලි කියලා. ඉන්ෂුරන්ස් කාර්යය අන්තිමට මොකද උනේ මල්ලි? බාරු දීතිය. ඒ අර උඩ අපිට ලොරියක් කියනවා. එයා පුණා. අයියා පුණා. මල්ලි කොහමද හැප්පුණේ කියලා. මාවයියා. අර මාවයියා. කොහෙන්ද ආවේ මල්ලි? අම්බයි කියලා බය වෙලා මේ සිද්ධිය උනේ වෙන තැනක නෑ මූද හදලා කියලා ආවා කියලා. හරි මල්ලි කියලා. කොහෙන්ද ආවේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඌට මටවත් තේරෙන්නේ නැහැ දැන්. හරේ ආරෙන් ආවා කියලා. ඊට පස්සේ මල්ලි නැත්තුවා. ඊට පස්සේ මල්ලි අක්කා වැස්සුවා කියලා. අක්කා කෙනෙක් මචං අපිට හිතටවත් ආවේ නෑ. අක්කා හිටේ නෑ. අක්කා ගෙදරවත් නෑ. අක්කා හැදෙන්නේ කියලා. අක්කා වැස්සුවා කියලා. කිව්වා අර ඉන්ෂුරන්ස් කාර්යය ඊට පස්සේ ගියා. ඉන්ෂුරන්ස් කාර්යය කොහෙද ගියේ කියලා. අරගෙනෙන්ද කියලා. ඊට පස්සේ මල්ලි කිව්වා. ආයාව නැත්තුවා. දැන් කඩුවලකට ආවේ. ආයාව නැත්තුවා. ඊට පස්සේ මල්ලි ආයාව නැ ඩොන්කි. හරිද? මම යන් පොඩ්ඩක් යාට යවන්න මට වැරෙනවා. මම පොඩ්ඩක් යාට ගිහලා ඉනවා උනා. දැන් මොකද මල්ලි ඩොන්කි කොහොමද යනවා? ආවයියා උඩ කරා මොකක්ද ආයෙ ලොරියක් අයියා. ඇත්තට දෙන කාරක. කාරක ලොරියා අයියා අයින් කරා අයියා කනවා දාන්න. හරි මල්ලි. උඩ ගොවිල් එන්නද? ඌ දැනගත්තා. හරි මල්ලි මේ ටික බිල් කරලා